ඉන්දියානු තාක්ෂණයේදී 12 වෙනි 3 වෙනි පාඩම තමයි වැඩ පරිසරික ආරක්ෂාව හා සෞඛ්‍ය. මෙම ඒකකයේ යටතේ සාකච්ඡා වෙනවා වැඩ පරිසරයක වැඩ කටයුතු කරගෙන යාමේදී එම වැඩ පරිසරයේ ආරක්ෂාව කොතරම් වැදගත් වන බවත් ඒ වගේම එම වැඩ පරිසරයේ සෞඛ්‍යවත්ව පවත්වා ගැනීම වැදගත් වන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් රටක ආරක්ෂාව කියන කරුණ රටේ මූලික කරුණක් විදිහට තමයි සැලකන්නේ. දල දේශීය නිෂ්පාදන කියන්නේ දල ඒ රටේ සම්පූර්ණ ආදායමෙන් වැඩි කොටසක් වෙන් කරලා තියෙන්නේ ජාතික ආරක්ෂාව කියන කරුණ සම්බන්ධයෙන්. ඒ තරම් වැදගත් වෙනවා මේ ආරක්ෂාව කියන කරුණ. ඒ වගේම සෞඛ්‍ය කියන දේත් ඕනෑම රටක ගත්තත් ඕනෑම වැඩපොළක් ගත්තත් ඊළඟට වැදගත් වෙන කරුණ තමයි මේ සෞඛ්‍ය කියන කරුණ. මෙතරම් වැදගත් කරුණු කිහිපයක් මේ පාඩම් කොටස යටතේ අධ්‍යයනය කිරීම දූල පුතාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ ආරක්ෂාව කියන කරුණ සම්බන්ධයෙන් අපි විපරම් කරන්න කලින් විස්තර කරන්න කලින් අපි බලමු මේ ආරක්ෂාව කරුණ අපිට කොයිතරම් ජීවිතයේදී වැදගත් වේද කියලා. දැන් විශ්වයේ කොතන උදාහරණයකට පෘථිවිය මත වෙන්න පුළුවන් නැත්නම් අභ්‍යවකාශ වෙන්න පුළුවන්. ඒකට මේ කොහේ හරි ස්ථානයකදී සෑම තප්පර 15කට වරක් එක් අයෙක් මිය යනවා. ඒ කියන්නේ පුතේ මොකද මේ සිදු වෙන්නේ? මේ ආරක්ෂාව කියන කරුණ සම්බන්ධයෙන් නොසිරගත්භාවය හෝ ඒ වගේ සිද්ධියක් නිසා මොකද වෙන්නේ? සෑම තප්පර 15කට වරක්ම කොහේ හරි ස්ථානයක මිනිසුන් ජීවත් වෙන ඕනෑම ස්ථානයක තප්පර 15කට එක් අයෙක් මිය යනවා. එහෙනම් මේ ආරක්ෂාව කියන කරුණ විතරක් වැදගත් වන බව ඔයාලට පේනවා. ඒ වගේ තප්පර 15ක් තුළ වශයෙන් 160ක් කාර්මික අනතුරු වලට ගොදුරන බව මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දීලා තියෙනවා. ලංකාව වගේ රටක් ගත්තන් පස්සේ මේ ලංකාවේ කියන මේ රටේ ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් 50ක් 60ක් වගේ ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මේ හදිසි අනතුරු නිසා මරණයටපත් වෙනවා. ඒ වගේ 3000ක් 2500ක් වගේ පිරිසක් තුවාල ලබනවා හදිසි අනතුරු. ඒ කියන්නේ හදිසි අනතුරු නිසා මේ ආරක්ෂාව කියන කරුණු සම්බන්ධයෙන් සැලකිලිබත්භාවයෙන් නොමැති නිසා අනතුරු වගේ විශාල ප්‍රමාණයක් රටක් තුළ සිදුවීම් පවතිනවා. මේ සෞඛ්‍ය ආරක්ෂාව කියන කරුණ අපිට කොතරම් වැදගත් වෙනවද බව මේ විස්තර තුළින් ඔයාලට පැහැදිලි වෙනවා. කොතරම් කරුණ කිව්වත් හදිස්සි අනතුරු අපිට වළක්වන්න අමාරුයි. ඉතින් මේ හදිස්සි අනතුරු සිදු වෙනකොට එහිදී අපිට පේන්න තියෙන්නේ අනතුරක් වුණාට පස්සේ අපි එක්ක බෙහෙත් ගන්නවා එහෙම නැත්නම් තුවාලයක් සිදුවන පස්සේ ඒකට තුවාලයට බෙහෙත් දානවා එහෙම නැත්නම් ඒකට වන්දියක් ඉල්ලනවා ඔය කරුණු විතර අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඊට වඩා ලොකු අපිට හානියක් ඒ වගේම අලාභයක් සිද්ධ වෙනවා මේ හදිස්සි අනතුරක් වුණාට පස්සේ ඒක අපිට පේන්නේ නැහැ අපිට දෙක දැනෙන්නේ නැහැ. අපි විපරම් කරලා බැලුවොත් අපි මේ විස්තර හොයාලා බැලුවොත් අපිට පේනවා ඒ අනතුරක් වෙන ස්ථානේ අපිට හදිස්සියේ රථ වාහන දෙකක් එකිනෙක ගැටීමක් සිදු වුණාන් පස්සේ ඒ රථ වාහන දෙක ගැටෙන වෙලාවේ ඒ ආවට තියෙන පරිසරයේ පාරට හානියක් වෙන්න පුළුවන්. ඊළඟ ওই වාහන දෙකට රථ වාහන දෙකට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම වටපිටාවේ ගස් වලට යම් කිසි හානියක් වෙන්න පුළුවන්. එහෙන් බැලුවම පස්සේ මිනිස්සුන්ට පස්සේ අවුට පරිසරයට විශාල හානියක් මේ හදිස්සි අනතුරු නිසා සිදුවෙමින් තියෙනවා. ඒ වගේම කාල හානියක්. යම් කිසි අනතුරක් වුණාන් පස්සේ ඒ අනතුර වෙන දවස වගේම ඒ අනතුර වෙලා සිදු වෙලා සම්පූර්ණ ක්‍රියාවලිය සිදුවීමට මාස ගණනක් ගත වෙනවා. ඒ ක්‍රියාවලිය තුළ අපිට විශාල කාල හානියක් සිදු වෙනවා. ඒක දැනෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ වන්දි හා බෙහෙත් කියන දේවල් නිසා අපිට අර කාලය කියන දේ අමතක වීමක් සිදු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් කීර්ති නාමය. අපි තුමු ආයතනයක් උදාහරණයක් ගත්තොත් ප්‍රසිද්ධ ආයතනයක් ගත්තොත් ලංකාව වගේ රටක ගත්තොත් අපි තුමු මාස් හෝල්ඩින් කියන ඒ ගාමන්ට් ෆැක්ටරියක් වගේ විශාල ෆැක්ටරියක් ගත්තොත් ඒක ඇතුළත සිදුවන අනතුරු නිසා ඒම කීර්ති නාමයට අනතුරු බහුල ස්ථානයක් ලෙස සමාජයේ පැතිරී යාම නිසා එම ස්ථානයේ වැඩ කරන්න යන්න අකමැත්තක් මිනිසුන් තුළ බිහි වෙනවා. ඒ වගේම
ඒ මගින් ලබා ගන්නා නිර්මාණ ඇඟලු ලබා ගන්න පාරිභෝගිකයෝ අකමැත්තක් දක්වනවා. අන්නේ කරුණ නිසා ඒ ආයතනයට වගේ කීර්ති නාමයට යම්කිසි හානියක් සිදු වෙනවා. ඒක දැනෙන්නේ ඒක ප්‍රමාණිකුලව සිදු වෙනවා. හැබැයි ඒක දීර්ඝ කාලීන බලනකොට මේ ආයතනයේ විදින යම්කිසි හෝ අනතුරු වැඩි ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්වීමක් සිදු වෙනවා. ඒ වගේම ඵලදායීතාව අඩු වෙනවා. යම්කිසි අනතුරක් සිදු වුණාන් පස්සේ අපි කර්මාන්ත ශාලාවක් තුළ එම අනතුරු සිදු වුණාට පස්සේ ඒ කාර්ය සිදු කරමින් පැවති සේවකයා తాවකාලිකව ඉවත් කිරීමක් සිදු වෙනවා. ඒක නැවත සේවකයෙක් එතෙන්ට පැමිණ ඒ සිදු කරන්න යාමේදී අර කලින් තිබුණු ඵලදායීතාව අඩුවීමක් සිදු වෙනවා. ඒ වගේ తాවකාලිකව නිෂ්පාදන අඩුවීමක් වෙනවා. ඒ වගේ නිෂ්පාදන වලට හානි වෙන්න පුළුවන්. යම්කිසි අනතුරක් වුණාම නිෂ්පාදන ආයතනයක් තුළ එම කෙටි කාලයක් හෝ නිෂ්පාදන නවතා තැබීමක් සිදු වෙනවා. එම නිසා එම ආයතනයේ විශාල නිෂ්පාදන හානියක් සිදු වෙනවා. ඒ වගේම තව කෙනෙක් පුහුණු කරන්න සිදු වෙනවා. අර කලින් හිටපු කෙනා ඉවත් කරලා නව කෙනෙක් එතෙන්ට ස්ථායී කරනකොට ඒ කෙනා පුහුණු කිරීමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ පුහුණු කිරීමට යම්කිසි මුදලක් ශ්‍රමයක් කාලයක් වැය කිරීමක් සිදු වෙනවා. ඒ වගේම නීතිමය කටයුතු සම්පූර්ණ කිරීමට විශාල මුදලක් එම ආයතනයේ පුද්ගලයන්ට සිදු කරන්න වෙනවා. ඒ වගේම නිෂ්පාදන සේවා නිසි කලට වේලාවට සිදු කරන්න බැරි වෙනවා. ඒතර අපිට යම්කිසි නිමි භාණ්ඩයක් වෙනත් රටකට යොමු කිරීමට සිදු වෙනවා නම් මේ නිමි භාණ්ඩේ නියමිත වේලාවට යොමු කරන්න බැරි වෙනවා. යම්කිසි දවසක් හෝ දෙකක් මාස ගණනක් පරක්කු වෙන්න පුළුවන්. ඒතර මේ ආයතනයේට නැවත භාණ්ඩ සකස් කිරීමට ලබා නොදීමක් එනත් රටවලින් සිදු වෙනවා. ඒ නිසා එම සම්පූර්ණ ක්‍රියාවලියෙන් අපිට නොපෙනෙන පැත්තක් තියෙන මේ හරියට අයිස් කන්දක අපිට පේන්නේ ටිකයි. ඒ බෙහෙත් වන්දි කියලා ගත්තොත් ඒ පේන ටික නොපෙනෙන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා. ඉතින් බලන්න මේ දැන් හදිස්සි අනතුරක් කියන්නේ මොකද්ද කියලා. හදිස්සි අනතුරක් කියන්නේ ඔළුවට එන්නේ කෙනෙක්ට තුවාලයක් වෙනවා. එතකොට ඒක තමයි ඔළුවට එන්නේ ඉස්සෙල්ලා. තව කෙනෙක්ට තුවාලයක් වෙනවා. එහෙම නැත්නම් වාහනේට තුවාලයක් වෙනවා. ওই දෙක තමයි ඔළුවට එන්නේ. හදිස්සි අනතුරක් කියලා අපි හඳුන්වන්න පුළුවන් යම්කිසි ජීවියෙක්ට එහෙම නැත්නම් මිනිස්සෙක්ට ශාරීරික පීඩාවක් වෙනවනම් ඒ වගේම ජීවිත හානියක් වෙනවා. මරණයක් වගේ සිද්ධියක් සිදු වෙන්න පුළුවන්. නැත්නම් ඒක දේපල හානියක්, වාහනයක් වෙන්න පුළුවන්, පාරට වෙන්න පුළුවන්, නැත්නම් නිවසකට වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ වායු ගෝලයට, ජලයට, පසට ඒ වගේ ඕනෑම දෙයකට හානියක් සිදු කරනවා නම් අපි කියන මේ වගේ දේවල් වලට හදිස්සි අනතුරක් කියලා. ඒ වගේම හදිස්සි අනතුරු කියන දේවල් සිතාමතා කරන දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපේක්ෂා නොකළ වෙලාවක තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය සිද්ධියක්. බලාපොරොත්තු නොවන සිද්ධියක් තමයි හදිස්සි අනතුරු කියන්නේ. ඉතින් හදිස්සි අනතුරු කියන දේවල් අපි දැනගන්න ඕන. ශාරීරික පීඩාවක් වෙන්න පුළුවන්, ජීවිත හානියක් වෙන්න පුළුවන්, දේපල හානියක් වෙන්න පුළුවන්, පරිසර හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ සිතාමතා නොකරන දෙයක්, ඒ වගේම අනවශ්‍ය දෙයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි මෙතන බලමු හදිස්සි අනතුරු වලට උදාහරණ කීපයක්. දැන් මේ ලීරණ මැෂිමක් ළඟ මිනිස්සෙක් S2කට ආරක්ෂාවක් නැතුව එයන් උපකරණේ ඒ ලී කෑලි කුඩා කැබලි කැඩිලා ඇහැට ඇවිල්ලා වදින්න පුළුවන්. එතකොට හිස් ආවරණයක් පැලඳගෙන හිටියත් ඇස් ආවරණයක් පැලඳගෙන නැති නිසා එහි වැදීමක් සිදු වෙන ලී කෑල්ලක්. ඒතර එතින්දි සිදුවෙන හදිස්සි අනතුරක්. ඒතර අපි ඇස් ආවරණයක් නොපැළඳීම නිසා තමයි මේ අනතුර සිදුවීමේ හැකියාව වැඩිලා තියෙන්නේ. දැන් මේ සිද්ධියදී ගත්තොත් මෙතන තියෙන්නේ යම්කිසි දෙයක් තැරපීමට ලක්වන උපකරණයක් තියෙන මැෂිමක් තියෙන. ඒ උපකරණයෙන් කරන්නේ යම්කිසි යකඩයක් හෝ ප්ලාස්ටික් වගේ දෙයක් තැරපීමට ලක් කිරීමක් කරන්නේ. මේ තැරපන අවස්ථාවේදී අපිට අත අසු වෙන්න පුළුවන් එකට. අත අසු වෙන අනතුරක් සිදු වෙන්න පුළුවන්. එතකොට ඒකත් හදිස්සි අනතුරක් ලෙස අපි සලකනවා. මේ රූපේ පේන වාහන දෙකක්. රථ වාහන දෙකක් අනතුරට ලක් වෙලා යම්කිසි පුද්ගලයෙක් රෝහලකට රැගෙන යන අවස්ථාවක් තියෙන. ඒ වගේම වාහන දෙකටත් විශාල හානියක් සිදු වෙලා තියෙනවා. ඒතර මේ මාර්ගයේ සිදුවන හදිස්සි ක්‍රියාමාර්ගයක් තමයි මේ අවස්ථාවේ පෙන්වන්න කරලා තියෙන්නේ. ඒතර මේක සිතාමතා කරන දෙයක් නෙවෙයි. හදිස්සි සිදු වෙන්න පුළුවන් දෙයක්.
ඒතර ජීවිත වලට වගේම දේපල වලටත් හානි සිද්ධ වෙනවා. දැන් මේ වගේ හදිස්සි අනතුරක් සිදු වුණාට පස්සේ ඒකෙන් වෙන්න පුළුවන් හානි මොනවද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. මේකෙන් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි කෙනෙකුගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනා ජීවිත කාලයේම ස්ථීර දුබලතාවයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක ස්ථානයක ජීවිත කාලයෙම රැඳී සිටීම සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඔත්පල ජීවිතයක් ගත කරන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේම తాවකාලිකව කෙටි කාලයක් එක ස්ථානයක බෙහෙත් කර ඉන්න වෙන සිදු වෙනවා. ඒකට අපි කියන తాවකාලික දුබලතාවක් කියලා. ඒ වගේ රෝගී තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට ඒක ජීවිත කාලෙම රෝගයක් හැදිලා ඒක හොඳ වෙන්නේ නැතුව ජීවිත කාලෙම තියෙන්න පුළුවන්. ඒ වගේම දේපල හානියක්, ඒ වගේම පරිසරයට හානියක් සිදු වෙන මේ හදිස්සි අනතුරු නිසා. අපි මොනවා හරි රැකියාවක් කරනකොට උදාහරණයක් ගත්තොත් හමුදා සේවයේ ඉදී සිටින හමුදා සෙබළෙක්ගේ මුලින් එයා හොඳට රැකියාවට යනවා. එතකොට එයා රැකියාවට ගිහිල්ලා යුද්ධමය කටයුතු හොඳින් කරනවා. අත්පය හොඳින් තියෙනවා. එයාගේ හදිස්සි අනතුරක් වෙලා කකුලකට ආබාධයක් වෙනවා. ඒතර මේ මිනිස්සයා කල්පනා කරනවා මට දැන් ඉස්සර වගේ යුද්ධයට යන්න බෑ, යුද්ධ කරන්න බෑ. ඉස්සර වගේ මට ලස්සනට ඇවිදින්න බෑ කියලා ඒ මිනිස්සයා අනිකුත් සෙබළුන් දිහා බලාගෙන හිත ඇතුලෙන් නම් කිසි දුකක් දැනෙනවා. මොකද තමාට කලින් කරපු වැඩ ටික දැන් කරන්න බෑ. මොකද හේතුව හදිස්සි අනතුරක් නිසා තමන්ගේ කකුලට ලොකු ආබාධයක් වෙලා කකුල නැති වෙලා ඒක නිසා යා සිත් තැවුලක් වෙනවා. ඒ වගේම අනිත් අයත් අපහසුතාවටපත් වෙනීමක් සිදු වෙනවා. මේ වගේ හදිස්සි අනතුරකටපත් වුණාන් පස්සේ බලමු මේකෙදි සිදුණු බලපෑම්. දැන් එයාට වැඩ කරන්න බෑ. හදිස්සි අනතුරක් සිදුණාන් පස්සේ එයාට වැඩ ටික කරගෙන යන්න බෑ. එයාගේ ඉපීම් ධාරිතා අඩුයි. දැන් වෙනද එයා පැය 12ක් වැඩ කළා රුපියල් 5000ක් හම්බ කරනවා නම් දැන් එයාට වැඩ කරන්න පුළුවන් වෙන පැය 5ක් හෝ 6ක් වගේ. ඊට වඩා වැඩි කාලයක් වැඩ කරන්න අමාරුයි යඟට. ඒතර එයා හම්බ කරන්නේ රුපියල් 1000ක් හෝ එයාගේ සුළු මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ එයාගේ ඉපීම් ධාරිතාව අඩු වෙනවා. ඒතර සමහර දැකියා එයාට කරන්න බෑ. වෙනද එයා මුහුදේ යනවා නම් දැන් එයාට මුහුදේ යන්න බෑ. ඒතකොට එයා කරන්නේ සෑන් රැකියාවක් හරි එකතැන ඉඳන් කරන රැකියාවක් වෙන්න පුළුවන්. ඒතකොට සමහර රැකියාවට එයාට දැන් යන්න හැකියාවක් නැහැ. ඒතකොට එයාගේ මානසික බිඳවැටීමක් වෙනවා. කොච්චර කිව්වත් ඒ මනුස්සයා හිතනවා මම කලින් මෙච්චර වැඩ ප්‍රමාණයක් කරා දැන් මට එච්චර කරන්න බෑ. දැන් මට පුළුවන් පොඩි දෙයක් කරන්න. ඇයි මට මෙහෙම වුනේ? මගේ වැරද්දක් නිසා කියලා. එයා හැම වෙලාවෙම මානසික බිඳවැටීමක ඉන්නේ. එයාට පුද්ගලික වැඩවලට සහභාගී වෙන්න අමාරුයි. දැන් වෙනදා වහල උඩ නැගලා වහල උඩ තියෙන කුණු ටික අයින් කරනවා. කොළ ටික අයින් කරා. දැන් ගෙදර තාත්තට බෑ කොළ ටික අයින් කරන්න. මොකද අත් දෙක අනතුරට ලක් වෙලා තියෙනවා වහලට නගින්න බෑ. වෙනදා කුණු කානුවට බහැලා කුණු ටික අස් කරනවා ගෙදර. දැන් ඒක කරන්න බෑ. මොකද දැන් තාත්තේ කකුලට තුවාල වෙලා. දැන් විස බීජ යන්න පුළුවන්. ඒ නිසා වතුරට බහින්න බෑ. එහෙම නිසා ගෙදර අර පුද්ගලික වැඩ ටික කරගන්න බැරි වෙනවා වෙනද වගේ. නිසා එයාට ඒක ලොකු හානියක්. එයාට ඒක පාඩුවක්. ඒකට මේ කාලයක් ගියන් පස්සේ එයාගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. මොකද අනතුරක් වෙලා කාලයක් ගිහලා එකපාර ඒක මතුවෙලා එයාගේ ජීවිතේ අනතුරට නැතිවීමක් සිදු වෙනවා. ඒ වගේම මරණයක් සිදු වුණොත් එයාගේ යැපෙන්න දූ දරුවන් බිරිඳ ඒ වගේ අම්මා තාත්තා වගේ අය යැපෙන්නම් යම්කිසි අපහසුතාවකටපත් වෙනවා. කලින් තිබුණු අර ඉපීම නැති නිසා ගෙදර යම්කිසි අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. ඒතර මේ සිද්ධිය නිසා ඒ පුද්ගලයා දැන් අපි හිතමු මිනිස්සෙක් හදිසි අනතුරක් වෙලා කකුලක් හරි මොකක් හරි නැතුණාන් පස්සේ කකුල් දෙක අත් දෙක වගේ නැතුණාන් පස්සේ වෙන්නේ ගොඩක් අයට සිංගමන් යදිනවා. ඒ වගේම සමහර අය
ආධාර හොයාගෙන යනවා කකුලක් හෝ අතක් ගන්න ඕන සල්ලි ඕන කියලා බස් වලට නැගලා යනවා. ඒකට සමාජීය අපහසුතාවයටපත් වෙනවා. ළඟම ඉන්න මිතුරුන් අපහසුතාවපත් වෙනවා. මොකද එයාට යම් උදව්වක් කරන්න ගියන් පස්සේ ඒ දේ කරන්න ලොකු කැපකිරීමක් කරන්න. ඒකට හැමෝම අපහසුතාවකටපත් වීමක් සිදු වෙනවා. මේ වගේ විශාල අපි නොදකින පැති කිහිපයක් තියෙන මේ හදිස්සි අනතුරු උනන් පස්සේ බලපෑම හරි විශාල. හදිස්සි අනතුරු කියන දේවල් අපි ගත්තන් පස්සේ සිදු වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි අනාරක්ෂිත ක්‍රියා කරන දේවල් නිසා. ඒ වගේම අනාරක්ෂිත තත්ත්ව. තව ඒ වගේ වෙනත් කරුණු මේක අදාළ වෙනවා. ඒ වගේ අපි බැලුවොත් 88ක් තියෙන්නේ අනාරක්ෂිත ක්‍රියා. ඒ කියන්නේ කරන දේවල් නිසා. ඒ වගේ සිද්ධ වෙන අනාරක්ෂිත තත්ත්ව. තත්ත්වයක් කියන්නේ නම් සිද්ධයක් වටපිටාවේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි. යම් කිසි තත්ත්ව නිසා 10%ක් විතර සිදු වෙන්න පුළුවන් හදිස්සි අනතුරු. වෙනත් හේතු නිසා අපිට 2% විතර වගේ ගන්න පුළුවන්. අනාරක්ෂිත ක්‍රියා කියන සිද්ධිය නිසා අනතුරු 100ක් වුණොත් එයින් අනතුරු 88ක්ම තියෙන්නේ අනාරක්ෂිත ක්‍රියා. ඒ කියන්නේ අපි කරන දේවල් නිසා. අපි උදාහරණ කිහිපයක් බැලුවොත් අපි මොනවා හරි යන්ත්‍රයක් ගේනවා ගෙදරට ගෙනාලා නම් අපි වැඩ කරන ස්ථානට ගෙනාලා අපි ගෙනාපු ගමන් ඒ යන්ත්‍රය වැඩ කරන්න ගත්තම මොකද වෙන්නේ? ලොකු අනතුරක් වෙන්න පුළුවන්. අපි මුලින්ම කරන්නේ යන්ත්‍රයේ වෙන පුහුණුවක් තියෙන කෙනෙක් කියලා අපි ඒක අහගෙන හෝ ඒ යාන්ත්‍රික පිළිබඳ යම්කිසි දැනුමක් කියන්නේ අපි උපකරණයේ සමගින උපදේශ පත්‍රිකාව ක්‍රියාත්මක කරන්නේ නැතුව එකපාර ක්‍රියාත්මක කරන්න ගියොත් අපේ එකකින් ලොකු අනතුරක් වෙනවා. ඒ වගේම පුහුණුවක් නැති කෙනෙක්ට දුන්නත් ඒ අනතුරුම සිදු වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථිර හයි කරන්න ඕන උපකරණ තියෙන නිසා උදාහරණයක් ගත්තොත් මේ මේස විදින යන්ත්‍රය ගත්තොත් ඒක අනිවාර්යයෙන් මේසේ සවි කර යුතුයි. නැත්නම් වෙන්නේ ටික වේලාවක් යනකොට කම්පන නිසා මේසින් බිමට වැටෙන්න පුළුවන්. ඒතර යන්ත්‍රයටත් හානි සිදු වෙන්න පුළුවන්. ඒ ජීවිතයටත් යම්කිසි හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ වැරදි ආකල්පයක් තියෙන සමහර අය අපි තුන් ග්‍රයින්ඩරයක් ගත්තම පස්සේ ඒකේ තලය ආවරණය කරන ආරචිත ඒ ආවරණය ඉවත් කරලා පහසුවට කැපීමක් සිදු කරන විට තලයේ කැඩී අපේ ඇහි වදින්න පුළුවන්. ඒක ලොකු හානියක් අපේ ඇසට සිදු වෙන්න පුළුවන්. එතකොට තවත් ගත්තොත් අපිට අමතක වීමක් අවධානය නැතුව අපි උදාහරණයක් ගත්තොත් JCB යන්ත්‍රය විදුලි රැහැනක් ආසන්නයේ වැඩ කරනකොට අපිට අමතක වීමෙන් විදුලි රැහැනේ වැදුනොත් එම උපකරණයේ අසල සිටිනයටත් එම යන්ත්‍රයේ සිටින කෙනාටත් විදුලි සැර වැදීමක් සිදු වෙන්න පුළුවන්. ඒතර අපට අවධානය ගිලිහීමක් සිදුවීම නිසා තමයි එහෙම වෙන්න පුළුවන්. හිතාමතා කරන්නේ අමතක වීමක් තමයි යලි අනතුරක් සිදුවීමේ හැකියාවක් තියෙන්නේ. මේ සියලුම ක්‍රියා මම උදාහරණ විදිහට ගත්තේ අනාරක්ෂිත ක්‍රියා කියන අපි කරන දේවල් තමයි මේදී වෙන්නේ. අපි බලමු ඊට පස්සේ අනාරක්ෂිත තත්ත්ව කියන්නේ කොහොමද කියලා. අනාරක්ෂිත තත්ත්ව කියන්නේ අපි කරන දේවල් නේ. ඒක තත්ත්වයක් හරි තමයි මේ සිදුවන්නේ. ඒතර අපි මේක ප්‍රධාන කොටස් ටිකක් ගන්න පුළුවන් පරිසරයේ තියෙන අනාරක්ෂිත තත්ත්ව නිසා ඒ වගේම අපි කරන ක්‍රියා යාන්ත්‍රික වැඩ නිසා අනාරක්ෂිත තත්ත්වයක් සිදු වෙනවා. බලමු මුලින්ම මොනවද පරිසරයේ සිදු වෙන්නේ කියලා. රසායනික ද්‍රව්‍යයක් නිසා ඇති වෙන පුළුවන් අනාරක්ෂිත තත්ත්වයක් අපි කියන පාරිසරිකමය අනාරක්ෂිත තත්ත්වයක් කියලා. ඒ වගේම ජීව විද්‍යාත්මක හේතු නිසා උදාහරණයක් විදිහට කොරෝනා වෛරස් ඌරුණ ඒ වගේ වසංගත තත්ත්වයක් නිසා මේක වෙන්න පුළුවන්. ඒ වගේ භෞතික තත්ත්ව නිසා ඇති එක. ඒ කියන්නේ අපි නායෑම කොට සිද්ධියක් නිසා ඒතර යාන්ත්‍රික අනාරක්ෂිත තත්ත්වයක් විදිහට ගත්තොත් යන්ත්‍ර ආවරණයක් නොමිත වැඩ කිරීම උදාහරණයක් වී කෙටීමේ යන්ත්‍රයේදී මෝටරේ සහ යන්ත්‍රය අතර තියෙන මේ බෙල්ට් එක ආවරණය නොමිත වීමෙන් හානියක් සිදු වෙනවා. ඒ වගේ නිවැරදි උපකරණ භාවිත නොකර උදාහරණයක් විදිහට අපි විදුලිය තියෙද්දි වැඩක් කරනකොට විදුලිය නොවැදින්න අපි රබර් ආවරණයක් හෝ ප්ලාස්ටික් ආවරණයක් නොබෙදි අඬුවක් භාවිත කරනකොට අපිට විදුලිය වැදීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපි ඒදී අපි ආරක්ෂා වෙන්න ඕන නිවැරදි උපකරණ භාවිත කරන්න. ඒ වගේම මේ ආරක්ෂා රහිත ලෙස නිමව ඇති යන්ත්‍ර හා මිනිසා අතර සම්බන්ධයන් නොමිතීම. සමහර යන්ත්‍ර ක්‍රියාත්මක කරනකොට
අපිට ඕන විදිහට යාන්ත්‍රික පාලනයක් නැති වෙනවා. ඒ වගේ නිසා අපිට හදිස්සි අනතුරු සිදු වෙන්න පුළුවන්. අනාරක්ෂිත තත්ත්වවලට උදාහරණ කිහිපයක් මෙතන පෙන්වලා දීලා තියෙනවා. පළවෙනි එකේ වෙල්ඩින් කරනකොට යා ඒක දිහා බලන පත්තර පිටක් වගේ උපකරණයකින් පොඩි සිදුරක් විදලා ඒකෙන් තමයි වෙල්ඩින් කරන උපකරණ දිහා බලාගෙන. ඒකට අපේ ඇහැට අයිතික කිරණ ඒ වගේම කඩදාසි ගිනි ගන්න පුළුවන් වගේ අනතුරක් වෙන්න පුළුවන්. ඒක අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තව ගත්තොත් එම මෙතන යට තියෙනවා ෆෝක්ලිෆ්ට් එකකින් භාණ්ඩ උස්සලා තියෙනවා. ඒක අර මිනිස්සෙක් ගමන් කරනවා. එතකොට එයාට අනාරක්ෂිත තත්ත්වයක් තියෙන උඩ තියෙන භාණ්ඩ තමාගේ හිස මතට වැටීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දීර්ණ මැෂින් එකක් වගේ වටපිටාවේ අනම්මනම් ජකඩ කෑලි අනම්මනම් තියෙන ආසන්නයේ අනතුරක් සිදුවීමේ හැකියාව ඉහළයි. ඊවන් කුණු ගොඩ ගහලා තියෙන කුණු කන්දක් තියෙනවා අනාරක්ෂිත තත්ත්වයක්. ඒක පරිසරයේ එකපාර පිපිරීමක් සිදු වෙන්න පුළුවන්, නායෑමක් සිදු වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ කොරෝනාවේ තිබිච්ච ඒ කුණු කන්දක් නාය ගියම මිනිස්සු ගොඩාක් මැරුණා. ඒ වගේ සිද්ධියක් එකපාර සිදු වෙනවා මේ පරිසරයේ කුණු එකතු වෙනවා බස් ඒතර අපි ඒකට කියනවා අනාරක්ෂිත තත්ත්වයක් කියලා. දැන් මේ රූපේ ගත්තොත් මේකේ අනාරක්ෂිත ක්‍රියාවක් තියෙන අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ රූපේ පේනවා සමහර ස්ථානවල අර ෆෝක්ලිෆ්ට් එකෙන් බර උස්සලා තියෙනවා. ඒතර යට ඇවිල්ලා සාකච්ඡා කරගෙන ඉන්න ආයතන කළමනාකරුවෝ තව ගැහැණු කෙනෙක්. ඒතකොට යාගේ හිස මතට ඒක වැටෙන්න පුළුවන්. තවත් සමහර අය ෆෝක්ලිෆ්ට් එකේ නැගලා බල්බ් වගේ දේවල් මාරු කරන්න යනවා. ඒතකොට එතින්දි අනාරක්ෂිත ක්‍රියාවක් වෙනවා. ඒ වගේ සමහර අය තව ගමන් කරන මාර්ගයේ විදුලි උපකරණ තියලා තියෙනවා. ඒ වගේ සිද්ධි නිසා විතර අනාරක්ෂිත ක්‍රියා වගේම අනාරක්ෂිත තත්ත්වයක් බොහොමයක් මේ රූපේ පෙන්වුම් කරලා තියෙනවා. වැඩ පරිසරයක් ගත්තාන් පස්සේ දැන් කර්මාන්තශාලාවක් වගේ ස්ථානයක් ගත්තොත් ඒ කර්මාන්තශාලාවේ වැඩ කරන අයට අපි කියන සේවකයෝ කියයි. ඒ වගේම මේ කර්මාන්තශාලාව පවත්වාගෙන යන අයිතිකාරවන්ට අපි කියන සේව පාර්ශ්වය කියන සේවය පාර්ශ්වය. මේ දෙපිරිසම මෙම ආයතනයේ ආරක්ෂාව හා සෞඛ්‍ය කියන කරුණු දෙක සම්බන්ධයෙන් භග කියන පාර්ශ්වයන් දෙකක් තියෙනවා. අපි බලමු මුලින්ම මේ ආයතනයේ හිමිකරුවන් කියන්නේ සේව පාර්ශ්වය විසින් කරන්න ඕන මොනවද වගකීම් කියලා අපි පොඩ්ඩක් මුලින්ම සාකච්ඡා කරලා බලමු. ඒතර රැකියාව නිරත වන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සේවා යෝජකයාගේ වගකීම. හරිනේ. මුලින්ම කරන්නේ ආයතනයක සේවකයා කරන්නේ එයාගලගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලන්න ඕන. එයාලගේ සෞඛ්‍යයට සම්බන්ධයෙන් සොයා බලන්න ඕන. එයාලගේ මූලික වගකීමක් විදිහට අපි සලකනවා මේ කරුණු දෙක. එමෙන්න සේවකයාද සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමෙන් සුදුසු ආරක්ෂිත ක්‍රමවේදයන් තුළ තම ආරාජකාරී ඉටු කිරීමේ අනතුරු හා සෞඛ්‍යයට අවම කරගත හැකියි. ඒ වගේම කියන්නේ අපි කියන්නේ සේවය පාර්ශ්වය විසින් සපයන උපකරණ ඒ වගේ දේවල් නිසි පරිදි භාවිතා කිරීමෙන් තමන් ආරක්ෂා වෙන්නත් සේවකයෝ බැඳිලා ඉන්නේ. ආයතනයක වැඩ කරන සේවකයෝ ආරක්ෂා කරගන්න එක තමයි සේව පාර්ශ්වයේ ලොකුම වගකීම. ඒ යාලා හැම වෙලාවෙම බැඳිලා ඉන්නවා මේ වැඩ කරන සේවකයන්ගේ ආරක්ෂාව ඒ සෞඛ්‍ය කියන කරුණු දෙක සම්බන්ධයෙන් විශාල කැපකිරීමක් එයාලා ඉන්නවා. මොකද මේ පිරිස නිසා තමයි ආයතන වැඩිලා තියෙන්නේ. මේ පිරිස නිසා තමයි ආයතන දියුණු වෙන්නේ. ඒ පිරිස නැති වුණොත් ඒ ආයතනේ කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඒක නිසා ආයතන හිමිකරුවන්ගේ සේව පාර්ශ්වය විසින් සෑම වෙලාවෙම සේවක පාර්ශ්වයේ ආරක්ෂා කිරීමක් සිදු වෙනවා. සේවීය පාර්ශ්වය විසින් සේවකයන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන කාර්යයන් කිහිපයක් මම මෙහිදී උදාහරණ විදිහට අරන් තියෙනවා. අපි බලමු මුලින්ම වැඩබිම තුල ආරක්ෂක පරිසරයක් ඇති කිරීම. ඕනෑම ස්ථානයක වැඩක් කරන්න කලින් ඒ ආරක්ෂාව තමයි මූලික කරුණු විදිහට අපි හැමෝම සලකන්නේ. උදාහරණයක් ගෙදර ගත්තොත් ගේක අත්තිවාරම දාන්න කලින් අපි යම් කිසි යන්ත්‍ර මන්ත්‍ර වලින් දේවල් කරනවා. ඒ වගේම අත්තිවාරම දානකොට පොළොව ගැන හිතාමතා වැඩ කරනවා. පොළවේ තියෙන තත්ත්වය බලනවා. ඒ වගේම වටේ වැටක් ගහනවා, තාපයක් ඉදි කරනවා.
CCTV කැමරා හයි කරන මොරකරුවෙක් යොදනවා. ඒ කියන්නේ පුතේ මේ පරිසරයේ ආරක්ෂාව තමයි මුලින්ම තහවුරු කරන්න ඕන. වැඩ කරන සේවකයන් වගේම පරිසරයේ තියෙන ගොඩනැගිලි යන්ත්‍ර වලට හානියක් නොවන ආකාරයට තබා ගන්න තමයි ආරක්ෂාව තමයි මුල්ම කරන්නේ. එහෙනම් පුතේ ඕනෑම වැඩ පරිසරයක මූලික කරුණ වෙන්නේ මොකද්ද? ආරක්ෂාව තමයි මූලික කරුණ විදිහට අපි සලකන්නේ. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම. ඒ කියන්නේ පුතේ ඩෙන්ගු වලින් තොර වෙන්න ඕන, දුඟද හමන් නැති වෙන්න ඕන, පිරිසුදු වෙන්න ඕන. එතකොට ඒ තමයි ආයතන තුරු සේවකයන් නියමිත කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ අර කියන තත්ත්වයෙන් ඇති කරන් පස්සේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ගාමන්ට් එකක්, ඒ කියන්නේ රෙදි මහන ස්ථානයක් ගත්තොත් ඒක වැසිකිලි වලින් ගඳක් කියනවා නම් ඒ සේවකයන්ට වැඩ කරන්න අමාරුයි. ඒ වගේ ඇමෝනියා ගඳක් කියනවා නම් ඒත් වැඩ කරන්න අමාරුයි. ඒක නිසා ඒ වගේ තත්ත්වයන් අඩු වෙන විදිහට වැඩ කරන්න ඕන මේ වගේ කර්මාන්තශාලාවල. ඒ වගේ අපි නිවැරදි උපකරණ ලබා දෙන්න සේවකයන්ට. අපි හිතමු උස ගොඩනැගිල්ලක ඉහළම තට්ටුවට යනවා වැඩක් කරන්න. ඒ මිනිස්සයා අරන් යන්නේ යම්කිසි කැඩෙන උපකරණයක් නම් ඒ උපකරණ කැඩුනොත් ඒ මිනිස්සයා ආයෙත් පහළටම එන්න ඕන අලුත් උපකරණයක් අරන් යන්න. බාල උපකරණයක් දුන්නොත් වෙන්නේ කොහොමද වෙන්නේ? ඒක වළක්වා ගන්න අපි නියමිත ගුණාත්මක තත්ත්වයේ උපකරණ ලබා දුන්නොත් තමයි මේ මිනිස්සු නියමිත කාර්ය නියමිත වේලාවට වැඩ කරලා දෙන්නේ. ඒ වගේම ආරක්ෂක උපකරණ ලබා දෙන්න ඕන. අපි ඉදිකිරීම ශේෂ්ත්‍රය ගත්තොත් හෙල්මට් එකක් ලබා දෙන්න ඕන, සපත්තු දෙකක් ලබා දෙන්න ඕන, ඇස් ආවරණ දෙන්න ඕන, ග්ලව්ස් දෙන්න ඕන, සේෆ්ටි ජැකට් එකක් දෙන්න ඕන. මේ වගේ උපකරණ අපි ඒ වැඩ කරන සේවකයන්ට ලබා දෙන්න ඕන. ඒ වගේම මනා වැඩ සුපරීක්ෂණය. මෙයාලා කරන වැඩ ගැන අවධානයෙන් සිටින්න ඕන. ආයතනයේ මෙයාලා සිදුවන අනතුරු සම්බන්ධයෙන්, මෙයාලා තියෙන රෝග සම්බන්ධයෙන් මනා වැඩ සුපරීක්ෂණයක් සිදු වෙන්න ඕන ආයතනයේ සුපරීක්ෂා කරන මහත්වරු විසින්. එයාලා හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕන. මෙයාලා හරියට වැඩේ කරනවද? වැඩේ වෙනවද? ඒ වගේ මෙයාලට අනතුරු සිදු වෙනවද? මොනවද තියෙන ගැටලු කියලා හැම වෙලාවෙම අවධානයක් තියෙන්න ඕනේ. ඒව ලියා ගැනීමක් සිදුවන්නේ එයාලා අතින්ම තමයි. ඒ වගේම නියමිත කාලයට එයාලට පුහුණුවක් ලබා දෙන්න ඕන. කාලයක් සමග එයාලගේ සිදුවන අතපසුවීම් වැඩි වෙනවා නම් අපි එයාලට නැවත පුහුණු වීම වලට යොමු කරන්න ඕන. ඒ වගේම මේ සිදුවන අනතුරු ප්‍රශ්න හැමදේම දවස ගානේ අපි නිවැරදිව සටහන් කරගන්න. උදාහරණයක් ගත්තොත් යම්කිසි ආයතනයක අද දිනේ සිදු අනතුර කොහොමද? ඒට හේතුව මොකද්ද කියලා ලියා තියන්න ඕන. එතකොට ඉදිරියේදී නීතිමය කටයුත්තක් සිදු වුණොත් ඒට යම්කිසි සාක්ෂියක් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී සිදුවන අනතුරු වලදී කලින් සිදු මේ අනතුරු සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන නිසා ඒවා වළක්වා ගැනීමට කටයුතු යොදා ගන්න පුළුවන්. ඒතර මේ වැඩබිමක සේවය පාර්ශ්වය විසින් මේ වගේ මීට අමතර විශාල කරුණු ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න දෙනවා. අපි මුලින්ම බැලුවේ කරුණු සුළු ප්‍රමාණයක් පමණයි. එතකොට මේ වගේ කරුණු ගැන අවධානයක් අනිවාර්යයෙන්ම අපි ආයතනය පටන් ගන්නවා නම් ආයතන හිමිකරුවන් විදියට අවධානය යොමු කළ යුතුයි. සේවය පාර්ශ්වය වගේ නෙමෙයි සේවකයෝ වැඩ කරන අයට යම්කිසි මුදලක් ගෙවනවා. යාළ සේවාවක් සිදු කරන ආයතනයට. ඒතර යාළ බැඳිලා ඉන්න ඕන අර සේවය පාර්ශ්වය විසින් කියන උපදේශ පිළිපදින්න. ඒතර යා පුරුදු වෙන්න ඕන. ආරක්ෂක වැඩ ක්‍රියා පුරුදු වෙන්න ඕන. එහෙනම් මුලින්ම ගියන් පස්සේ උපකරණ යන්ත්‍රය වැඩ කරනවද? ඒක වටේ සුද්ධ කරලා තියෙන්න ඕන. ඒ වගේ මේ යන්ත්‍රේ හානියක් සිදු වෙලා හැමදේම ඒ ගැන ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණුවක් ඇති කර ගන්න ඕන. එතකොට ඒක අනතුරු සිදුවීමේ හැකියාව අඩු වෙනවා. එතකොට මේ ආයතන විසින් පනවන සෞඛ්‍ය ආරක්ෂාව නියාමන අනුගමනය කරන්න ඕන. ඒත් අපි අත් දෙක හොදලා එන්නේ කියලා ආයතන ඇතුළට අපි මේ නොකර ඉන්න බෑ. ඒතර ඒ දේවල් අපි පුරුදු වෙන්න ඕන. මොනවද අනතුරක් සිදු වුණාන් පස්සේ ඒක හංගන්න යන්න හොඳ නැහැ. අපි ඒක ගැන වාර්තා කරන්න ඕන. මෙතන මෙහිම අනතුරක් වුණා. මේ සිද්ධිය නිසා වුණේ මෙන්න මෙයා නිසා වුණේ කියලා ඒ දේ ඉහළ නිලධාරීන්ට දැනුවත් කිරීමක් අනිවාර්යෙන් කරන්න ඕන. ඒකට ඒක අපි බැඳලා ඉන්නවා ආයතනයට ගියන් පස්සේ සේවකයෝ විදියට. ඒ වගේම ලබා දෙන උපදෙස් ඕනෑම ක්‍රියාවක් කරනකොට උපදෙස් මාලාවක් ලබා දෙන ඒ සේවකයන්ට ඒ උපදෙස් මාලාව අනුගමනය කරමින් ඒදී ක්‍රියාත්මක කරොත් අපිට සිද්ධ වෙන අනතුරු බොහොමයක් වළක්වා ගන්න පුළුවන් වෙනවා. නිවැරදි මේ වගේ ක්‍රියාත්මක කරොත්
නිවැරදි වේලාවට